අධිකරණ හා ජාතික ඒකබද්ධතා අමාත්‍යාංශයේ ඒකාබද්ධ සේවයේ කාර්යාල සේවක සේවයේ තුන්වෙනි ශ්‍රේණියට බඳවා ගැනීම නියෝජනය මේ යුනිට් නිකුත් වෙලා තිනවා. මේ සඳහා පුරපාඩු 240ක් සඳහා බඳවා ගැනීමට වයස අවුරුදු 18ත් 45 අතර අපොස සාමාන්‍ය පෙළ සමත් වාට අයදුම් කරන්න පුළුවන්. අයදුම් පත්‍ර බාර ගන්න අවසන් දිනය වන්නේ 2026 2/23. අධිකරණ හා ජාතික ඒකාබද්ධතා අමාත්‍යාංශය හා ඒ යටතේ පවත්නා ආයතනවල ඒකාබද්ධ සේවයේ කාර්යාල සේවක සේවයේ තුන්වෙනි ශ්‍රේණියේ පුරපාඩු 240ක් පිරවීම සඳහා මෙවැනි නිර්දේශන සඳහා සුසුකා සපුරා ඇති ශ්‍රී ලංකීය පුරවැසියන්ගේ අයදුම් පත්‍ර කරනු ලබනවා. පත් කරන ලබන සංඛ්‍යාව හා පත්වීම් ක්‍රියාත්මක වන දිනය පත්කිරීම බලධාරියා විසින් නිශ්චය කරනු ලබනවා. කිසියම් අබෑධ සංඛ්‍යාවක් හෝ අබෑධ සියල්ලම හෝ නොපිරීමටත් පත්කිරීම බලධාරියට බලය ඇත. පුරපාඩු පවතින ආයතන ඇමනුම මගින් දක්වලා තියෙනවා. සුසුකන් සපුරා ඇති අයදුම්කරුවන් පහතින් දක්වා ඇති ආකෘතියට අනුව අපි ආකෘතිය පහළ ලින්කයෙන් දාන්නම්. සකස් කරන ලද අයදුම් පත්‍රය අදාළ සහතිකවල පිටපත් සමග බහාය වන ලබන කවරේ වම්පස ඉහළ කෙළවරේ කාර්යාල සේවක සේවයේ තුන්වෙනි ශ්‍රේණිය සඳහා සමුග පරීක්ෂණයට සහභාගී වීමේ අයදුම් පත යනුවෙන් සඳහන් කර 2026 2/23 දින හෝ ඊට ප්‍රථම ලැබෙනසේ පහත ලිපියට ලියාපදිංචි තැපෑල යොමු කරන්න ඕනි. අයදුම් පත්‍ර කැඳවීමේ අවසන් දිනයට පසුව ලැබෙන අයදුම් පත්‍ර ප්‍රතික්ෂේප කරන ලබනවා. අපි බලමු මෙම තනතුරේ ස්වභාවය හා රාජකාරී විහිුව කොහොමද කියලා. මෙම තනතුර පාරමිතික ශිල්පීය නොවන ගණයේ තනතුරක්. මෙම පත්තිරීම ස්ථිරයි, විශ්‍රාමයටම සහිතයි. විශ්‍රාමයට සම්බන්ධයෙන් රජය විසින් ඉදිරියේදී ගන්න ලබන ප්‍රතිපත්තිමය තීරණයට යටත් විය යුතුයි. ඔබ වැන්දඹු පුරුෂ හා අනත්දරු විශ්‍රාමයට ක්‍රමයට දායක විය යුතුයි. රජය මැදින් විටින් විට නියම කරන ලබන ආකාරයට ඔබ විසින් ඒ සඳහා දායක මුදල් ගෙවිය යුතුයි. පත්තිය බාරගත් දින සිට වසර 3ක පරිවාස කාලයකට විය යුතුයි. සේවා ව්‍යවස්ථාවේ සඳහන් ආකාරයට නියමිත පරිදි කාර්යක්ෂමතා කඩවීම වගේ සමත් විය යුතුයි. 2020 10 දිනති රාජ්‍ය පරිපාලන චක්‍රලේඛ අංක 2020-18 හි සඳහන් විධිවිධාන අනුව නියමිත අනෙක් රාජ්‍ය භාෂාවල ප්‍රවෘත්තාව ලබා ගත යුතුයි. රාජ්‍ය සේවා කුමන සභාවේ කාර්ය පටිපාටික රීතිවලටද ශ්‍රී ලාංකේය ප්‍රජාතාන්ත්‍රික සමාජවාදී ජනරජයේ ආයතන සංග්‍රහයටද රජයේ මුදල් රෙගුලාසි වලටද රජය විසින් රෙගුලාසි චක්‍රලේඛන උපදේශ වලටද ඒවා අදාළව වරික් වර නිකුත් කරන ලබන සංශෝධන වලටද යටත් විය යුතුයි. ආයතනයෙහි කාර්යාන්විත කිරීම හා පවත්වාගෙන සඳහා පොදු මූලික අවශ්‍යතාවයන් අතුරින් නිශ්චිත අර්ධ ශිල්පීය හෝ නිපුණතාවයක් තොරව ඉටු කළ හැකි මූලික කාර්යයන් පවන ලබන බහුකාර්ය සේවා ගණයකි. සේවා ව්‍යවස්ථාව අනුව තුන්වෙනි ශ්‍රේණිය සඳහා නියමිත තනතුර වනුයේ කාර්යාල සේවක සේවයේ කාර්යාල කාම්කරුවේ මේ කාර්ය පටිපාටියට අදාළ ඕනෑම කාර්යභාරයක් ආයතන ප්‍රධානියා පත්කිරීම බලධාරියා විසින් සේවා ගණයට පවන ලබනවා. උදාහරණයක් ලෙස යතුරු රාජකාරී ලිපි හා ලිපිකුණු රැගෙන යාම, අවශ්‍යතාවය පරිදි පවත්වා කටයුතු සිදුවීම, ඡායා පිටපත් ලබා ගැනීම සහාය වීම, ෆැක්ස් හෝ නිර්දේශ සම්බන්ධ කටයුතු ආයතනයට අදාළ පවන ලබන රාජකාරී කටයුතු. සේවා කොන්දේසි කොහොමද කියලා බලමු. පත්වීම ලැබූ පළමු සේවා ස්ථානයේ අවශ්‍ය වසර 3 අනිවාර්යයෙන්ම සේවය කළ යුතු අතර පත්කිරීම බලධාරියා තීරණය කරන ලබන යම් සුවිශේෂී හේතුන් මත එම කාලය අවසන් වීමට පෙර යම් නිලධාරියෙකු මාරු කිරීමට අවශ්‍ය වන්නේ නම් පත්කිරීම බලධාරියට ඒ සඳහා බලය තියෙනවා. මෙම පත්කිරීම සම්බන්ධයෙන් රාජ්‍ය සේවා කමිටු සභාවේ 23/10 ඇලවිලක් 29 හා 2022/12 දිනති අතිවිශේෂ ගැස පත්‍රයේ ප්‍රකාශිත කාර්ය පටිපාටික රීති වලට දැක්වෙන කොන්දේසි හා ආයතන සංග්‍රහයේ විධිවිධානයන් සහ කාර්යාල සේවක සේවයේ සේවා ව්‍යවස්ථාවේ අතුලත් කරුණුද අදාළ වෙනවා. බඳවා ගැනීමට අවශ්‍ය සුදුසුකම් මොනවාද කියලා බලමු. ශ්‍රී ලාංකේය පුරවැසියෙක් වෙන්නෝනි. අයදුම් පත්‍ර බාර ගන්න අවසන් දිනයට වයස අවුරුදු 18 නොඅඩු හා 45ට නොවැඩි වේ යුතුයි. දැනටමත් රාජ්‍ය සේවයේ සිටින ස්ථිර හා විශ්‍රාමයට සහිත පත්තිලාභීන් සඳහා උපරිම සීමාවක් අදාළ වන්නේ නැහැ. විශේෂ චරිතයකින් පුද්ගලයෙකු විය යුතුයි. සෑම අපේක්ෂකයෙක්ම දිවයින ඕනෑම ප්‍රදේශයක සේවය කිරීමට තනතුරු රාජකාරී ඉටු කිරීමට ප්‍රමාණවත් ශාරීරික හා මානසික යෝග්‍යතාව යුක්ත විය යුතුයි. අධ්‍යයන පොදු සහතික පත්‍ර සාමාන්‍ය පෙළ විභාගයේදී දෙවරකට නොවැඩි වාර ගණනකදී යටත් පිරිසෙන් සාමාන්‍ය දෙක ඇතුළුව විෂය 6කින් සමත් වෙලා තියෙන්න ඕනි. රාජ්‍ය සේවා කුමන සභාවේ කාර්ය පටිපාටික රීතීන්හි පස්වෙනි පරිච්ඡේද අනුව රාජ්‍ය සේවයට පත් කරනු ලැබීමට නොසුදුසු තැනැත්තෙකු නොවිය යුතුයි. තනතුරට දාල සියලු සුසුකම් අයදුම් පත්‍ර කැඳවන දිනට හෝ ඊට පෙර සම්පූර්ණ කර තිබීම අනිවාර්ය වෙනවා.
මෙම බඳවා ගැනීම හොඳින් කාර්යකල සේවයේ රාජකාරියට කිරීම සඳහා වෙන බැවින් ඉහළ අධ්‍යාපන හෝ වෘත්ති සුසුකම් ලබා තිබීම මත කාර්යාල සේවයේ සේවා ව්‍යවස්ථාවෙන් පරිබාහිරව විධිමත් පටිපාටිකින් තොරව වෙනත් වැටුපක් ලබා ගැනීමට හෝ එබඳු වැටුප් ව්‍යුහයකට තාමකට පත් කිරීමට හිමිකම් නොමැති බව සැලකිය යුතුයි. බඳවා ගැනීමේ ක්‍රමවේදය සමග පරීක්ෂණ මණ්ඩලයක් මගින් පවත්වන ව්‍යුහගත සමග පරීක්ෂණයේදී ආයුධකරුවන් ලබා ගන්නා ලකුණු වල කුසලතා අනුපිළිවෙලට තරයෙන්ම අනුගමනය කරමින් සුසුකම් සපුරා ඇති ආයුධකරුවන් කාර්යාල සේවයේ තුන්වෙනි ශ්‍රේණියේ කාර්යාල කම්කරු තනතුරට පත් කරනු ලැබේ. ආයුධකරුවන් සාමූහික පරීක්ෂණය පෙනී සිටීමට අපේක්ෂිත භාෂා මාධ්‍ය පැහැදිලිව ආයුධපදයේ සඳහන් කළ යුතු අතර ව්‍යුහගත සාමූහික පරීක්ෂණයේ එම භාෂා මාධ්‍යයෙන් පැවැත්වෙනවා. ව්‍යුහගත සාමූහික පරීක්ෂණයේදී ලකුණු ලබා දෙන පටිපාටිය පහත වගේ පරිදි දැක්වෙනවා. ලබාගෙන ඇති වෘත්ති සුසුකම් සඳහා ලකුණු 5ක්ද සංවේදන හැකියාව සඳහා ලකුණු 10ක්ද අධ්‍යයන සුසුකම් අපොස උසස් පෙළ සමර්ථ තිබීමට ලකුණු 5ක්ද අපොස සාමාන්‍ය පෙළ විභාගයේදී ගණිතීය භාෂාව දෙවන රාජ්‍ය භාෂාව ඉංග්‍රීසි භාෂාව සහ වෙනත් භාෂා සඳහා සාමර්ථ්‍ය ලබා තිබීම එක් භාෂාව සඳහා ලකුණු 2 බැගින් උපරිම විෂයන් 5ක් සලකා බලනු ලබනවා. ඒ සඳහා ලකුණු 10ක්ද පෞරුෂය සඳහා ලකුණු 5ක්ද බාහිර ක්‍රියාකාරකම් ක්‍රීඩා සමාජ සේවා යන ආදියට ලකුණු 5ක්ද සමුක් පරීක්ෂණයේ දක්වන කුසලතාවයට ලකුණු 10ක්ද වශයෙන් මුල් ලකුණු 50ක් හිමි වෙනවා. මෙම තනතුරේ වැටුප් පරිමාණය වෙන්නේ PL 1 2025 වැටුප් පරිමාණය වෙන්නේ 3 2 හා 1 වෙන ශ්‍රේණිවල අදාළ වන මාසික වැටුප් පරිමාණය 40,000යි. මීට අමතරව රාජ්‍ය අනුමත දීවනා ගෙවනු ලබනවා. ආයුධ පත්‍රය සමග ඉදිරිපත් කර යුතු ලේඛන මොනවාද කියලා අපි බලමු. උපැන්න සහතිකයේ සහතික කර පිටපතක්, ජාතික හැඳුනුම්පත, වළංගු විදේශ ගමන් බරපත්‍රය සහතික කරන පිටපතක්, අධ්‍යාපන සහතිකවල සහතික කරන පිටපත්, ග්‍රාම නිලධාරී සහතිකය. මෙම නිවේදනයේ සඳහන් සුසුකම් ඇති ආයුධකරුවන් පමණක් ඉල්ලුම් කර ඇතැයි යන පූර්ව නිගමනය මත නියමිත දිනට හෝ එදිනට පෙර ඉල්ලුම්පත් ඉදිරිපත් කර ඇති ආයුධකරුවන් ව්‍යුහගත සාමූහික පරීක්ෂණයක් කැඳවනු ලබනවා. සාමූහික පරීක්ෂණයේ කැඳවා නිවේදනයේ අනුව සුසුකම් තිබෙයිද පරීක්ෂා කරන අවස්ථාවේදී අවශ්‍ය සුසුකම් නොමැති බව අනාවරණය හෝ එමාගේ අපේක්ෂකත්වය අවලංගු කරනු ලබනවා. සියලුම ආයුධකරුවන් මෙම නිවේදනයේ සඳහන් පොදු රීති වලට අනුව කටයුතු කිරීමට බැඳී සිටිනු ඇත. සාවද්‍ය සැපීම සම්බන්ධයෙන් ආයුධපත පිරවීමේදී ඉතා සැලකිලිමත්ව නිර්වද්‍ය තොරතුරු සැපිය යුතුයි. මෙම සාමූහික අදාළ රෙගුලාසි අනුව යම් කිසි අපේක්ෂකයෝ ඊට පෙනී සිටීම නුසුසු වේ යයි පෙනී ලද නම් සාමූහික පරීක්ෂණය පෙර හෝ සාමූහික පරීක්ෂණය පැවැත්වෙන අතරතුර හෝ ඊට පසු හෝ යන කවර අවස්ථාවක වුවද ඔහුගේ හෝ ඇයගේ අපේක්ෂකත්වය අවලංගු කරනු ලැබිය හැක. අපේක්ෂකයෝ විසින් සපයන පසු කලකදී වැරදි බව පෙනී ගියහොත් හෝ ඔහු ඇය විසින් හිතාමතාම කිසියම් කාරණාවක් හෝ වසන් කරන ලද බවට හෙළි වුවහොත් හෝ ඔහු ඇයට තවදුරටත් පත්වීමක් ලබා දීම සම්බන්ධයෙන් සලකා බලනු නොලබන අතර මෙම විභාගයේ හේතුකට වන තිබූ පත්වීම අහෝසි කිරීමට හෝ රාජ්‍ය සේවයෙන් පහ කිරීමට වුවද යටත් වෙනවා. මෙම ගැසට් නිවේදනයේ සඳහන් සිංහල දෙමළ හෝ ඉංග්‍රීසි පාඨ අතර යම් අනනුකූලතාවයක් හෝ පරස්පරතාවයක් ඇති වුවහොත් එවිට සිංහල භාෂා පාඨයේ බලපෑත්වෙනවා. ඒත් එකම අපි ආරාධනා කරනවා අපේ WhatsApp සමූහයත් එක්ක සම්බන්ධ වෙන්න කියලා. ලින්ක් එක පහලින් දාලා තියෙනවා. බොහොම ස්තුතියි අපේ වීඩියෝ එක නැරඹුවට. මෙවැනිම තවත් රජයේ රැකියාව වීඩියෝ එකක් අපි ආයෙ හම්බෙමු.